අපි දෙන්නගේ රිලේෂන්ෂිප් එක මම හිතන්නේ අවුරුදු 8කට වැඩි. ජූනි මාසෙට අපි දෙන්න දැන අඳුරගෙන අපි දෙන්නගේ රිලේෂන්ෂිප් එක පටන් ගෙන අවුරුදු 9ක කාලයක් එනවා. අපි දෙන්න අවුරුදු 5ක් එකට ඉඳලා ආදරය කළා තමයි අපි දෙන්න කසාද බඳින්නේ. ලොකු කාලයක්. ලොකු කාලයක් ඒ වගේම අපි දෙන්නගේ හොඳ වයස් පරතරයක් තියෙනවා. අපි දෙන්නට අවුරුදු 9ක ગેප් එකක්. අවුරුදු 9ක පරතරයක්. ඔව්. ඉතින් අපි දෙන්නට හොඳ අවබෝධයක් තියෙනවා එකිනෙකාගේ කොහොමද තියෙන වයිබ් එක කියලා. අපි දෙන්න අන්ත දෙක දෙන්නේ. ඒ කියන්නේ අපි දෙන්න ලෝකේ දිහා බලන විදිය නිම්න බලන්න එක විදියකට මම බලන්නේ තවත් විදියකට. නිම්න ආස කරන දේවල් වෙනස් මම ආස කරන්නේ තව දෙයක්. ළඟම උදාහරණයක් කිව්වොත් නිම්න මස් මාංශ අනුභවයෙන් තොරයි. එයා කන්නේ මස් මාළු. නෑ මම මස් මාළු විතරයි ගන්නේ. අනිත් මොකුත් ඔයලලු කන්නේ. මම මස් මාළු විතරයි ගන්නේ. අනිත් පැත්ත. ඔව් ඒ වගේ තමයි. ඒතර ඒ වගේ දෙන්නෙක් නොගැලපීම් අරන් එන දෙන්නෙක් ගලපගන්නේ කොහොමද මේ ආදරය ඇතුළේ? ඒක තමයි ආදරේ. අපි මේ නොගැලපීම් එක්ක අපි එක තැනකට මර්ජ් වෙනවා. මේ මර්ජ් වීම තමයි ආදරේ. නොගැලපෙන දෙන්නෙක්ට එකට ඉන්න බෑ කියන එක විශ්වාස කරන්නේ නැහැ. ඒ නොගැලපීම් වෙනස් කරන්න යන්නෙත් නැහැ කවදාවත්. නිම්න කවදාවත් මාව වෙනස් කරන්න යන්නේ නැහැ. මම කවදාවත් නිම්න අඳින පළදින විදියවත් යක් හිතන පතන විදියවත් වෙනස් කරන්න යන්නේ නැහැ. නොගැලපීම් තියෙන තැන ගැලපීම් කරගන්න තැන හරි ලස්සනයිනේ. නොගැලපීම් ගැලපීම් කරගන්නකොටත් ලස්සනයි. නොගැලපීම් ගලපනවටත් තියෙන නොගැලපීම් එක ජීවත් වෙනවා. ඒ නොගැලපීම් එක ජීවත් වෙනවා. නොගැලපීම් ගලපන්න කියොත් ප්‍රශ්නයක්. මම කියන්නේ නොගැලපීම් එක්ක අපි ජීවත් වෙනවා. ඒක තමයි ආතල් එක. ඒක තමයි ජීවිතේ සුන්දරයි කියන්නේ. සුන්දර ආදරේ. දැන් මම මෙයාට කොච්චරක් ආදරේද? මම මෙයාට මෙන්න මෙච්චරක් ආදරේ. මෙන්න මෙච්චරක් කියන්නේ පොඩ්ඩක් කියන්නේ මොකක්ද ඒ පොඩ්ඩ? පොඩ්ඩක් නෙමෙයි. පොඩ්ඩක් නෙමෙයි. මෙච්චරයි. මෙච්චරයි. මොකක්ද ඒකේ අදහස? ඒකේ අදහස ඒක මට වචන වලටවත් ඇඟෙන්වත් පෙන්වන්න බැරි තරම. මෙන්න මෙච්චරක් ආදරේ කියලා. කියන්න බැරි තරම් ආදරේ. වචනෙන් කියන්න බෑ. බෑ. නිම්න එයාගේ අප්පච්චිට කොච්චර ආදරේද කියලා ඇහුවොත් ඒත් කියන්නේ එච්චරයි. අප්පච්චි ඇහුවත් අප්පච්චි කියන්නේත් මේ මෙච්චරයි කියලා. මෙන්න මෙච්චරයි කියලා කියන්නේ. ඒක සංකේතයක්. මෙච්චරයි කියන්නේ ඒක කියන්න බෑ. මෙච්චරක් ආදරේ. මෙච්චරක් ආදරේ කියලා අපි කියන්නේ මෙච්චරක්. අඩෝ මෙච්චර. අර අත එන්නේ මෙහෙම සවරක් කරලා අපි. ඒතකොට දැන් ඔයා මට කියන්න. ඔයා මෙයාගේ ආදරේ දිනා ගන්න මොනවද කරේ? එහෙම විශේෂ දෙයක් කරේ නැහැ. මං හිතන්නේ මෙයා මගේ හැටියට ආදරේ නේ. ඔයා කවුද කියන පුද්ගලයාට මෙයා ආදරේ. ඔව්. ඒතර මෙයා ආදරේද කියලා ඔයාගෙන් ඇහුවා. මෙයා මගෙන් ඉස්සෙල්ලාම ඇහුවේ මමට ආදරේද අපි දෙන්න ආශ්‍රය කරමු අපි දෙන්න යාළුවෝ වගේම කියලා නෙමෙයි. මෙයා මට කිව්වේ ඉස්සෙල්ලාම will you marry me කියලා. ඒ කියන්නේ මුලින්ම පළවෙනි පාරම. ඔව්. එයාට මං ගැන තිබ්බ ආදරේ යාමට ප්‍රකාශ කරේ will you marry me කියලා. සාමාන්‍යයෙන් අහන්නේ මම ඔයාට කැමතියි I love you I like you එහෙමනේ කියන්නේ. ඒ කියන්නේ ඉන්ටරෙස්ටිං කතන්දරයක් නේ. ඒකට ඔයා ගල් ගෙවුණාද? ඔව් ඒක මාට ඉතින් කල් ගැහුණා. ගල් ගෙවුණා. ඊට පස්සේ මගේ පොඩි කාලයක් ඉන්නවා. පොඩි කාලයක් ඉල්ලුවා. ඊට පස්සේ කාලයක් දුන්නා. ඔව්. ගත්ත තීරණේ හරිද වැරදිද? හරියටම හරි. හරියටම හරි. කොහොමද මේ හරියටම හරි කියලා කියන්නේ? මං හිතන්නේ මට එදා දැනෙච්ච දේ තාමත් දැනෙනවා. ඒ දැනෙච්ච ආදරේ වැඩි වෙලා මිසක් අඩු වෙලා දැනෙන්නේ නැහැ. හැමදාම දවසින් දවස එක වැඩි වෙනවා. කොල්ලගේ වැඩිපුර ආදරේ ලබන්න කෙල්ල මොනවද කරන්න ඕනේ? ඒක අහන්නේ නැති ප්‍රශ්නයක් නේ. ඔක අනිත් පැත්තනේ අහන්නේ සාමාන්‍යයෙන්. එහෙම විශේෂ දෙයක් කරන්න ඕනේ නැහැ. කියන්නේ අපිට ආදරය කරනවා කියන එක දැනෙනවා වශයෙන්. තමන් වෙනුවෙන් කෙනෙක් ඉන්නවා. දැන් ඔයාට තේරෙනවා ඔයාගේ වයිෆ් මොන දේ වුණත් ඔයාට ඉන්නවා කියලා. මම හිතන්නේ මැරි කරාට පස්සේ සෑහෙන ස්ටෙප්ස් ගොඩක් ඉස්සරහට තිබ්බා. ඔව් මට දැනුණා. මටත් දැනුණා.